ආයුබෝවන් මාගේ ආදරණීය දෙස් විදෙස් සොයුරුසන් සියලු දෙනාටම. ඉතින් මම වීඩියෝවක් පෙන්වා දෙනවා මගේ මේ කතාවෙන් පස්සේ නරඹන්න කිලිල්ලීමක් කරනවා. මේ දියණිය සාමාන්‍ය පෙළ සමත් වෙනවා උසස් ලෙස. අපි සමාජ මාධ්‍ය දැක්කා, පත්තරවල දැක්කා මේ දුව දැන් පාසල් වෙත යන්න කිලෝමීටර් 10ක් විතර එයාගේ අම්මා රෝද පුටුව තල්ලු කරගෙන යනවා. ඉතින් ඒ අම්මට තමන්ගේ දුවව දැන් ඇත්තටම රෝදපුටුවේ තල්ලු කරන් යන්න තරම් ශක්තියක් නැහැ. මොකද කිලෝමීටර් 10ක් පමණ දරුවා පාසලට අරයි යන නිසා. ඉතින් ඒ අම්මගේ ඉල්ලීමක් තියෙනවා වීඩියෝ හැමෝම නරඹන්න. පුළුවන් උදව් කරන්න. ඒ අම්මට රුපියල් 100කින් 200කින් හරි පුළුවන් හැටියට කවුරු හරි උදව් කරන්න අපි හැමෝම එකට එකතු වෙලා උදව් කරමු. ඒ අම්මට ඒ අම්මට ත්‍රිවිල් එක ගන්න. ඉතින් දක්ෂ දරුවෙක් මම වීඩියෝ සඳහන් කරනවා ඒ අම්මගේ ඉල්ලීම තමයි ඒ දරුවා හොස්පිටල් එකට ගෙනියන්න පාසලට ගෙනියන්න ත්‍රිවිලයක් අරන් දෙන්න කියලා. ඉතින් මේක ෂෙයා කරන්න පුළුවන් කෙනෙක් වැරදියට හිතන්න එපා. මා සමාජ මාධ්‍ය දකින්නේ පත්තරවල දකින්නේ. ඉතින් මගේ Facebook හරහා ඇය සිටිනවා. ඉතින් මම හැමදාම දකිනවා ඇගේ දුක. ඉතින් මේ වීඩියෝව නරබලා ඇයට උදව් කරන්න හැකි නම් ඉදිරිපත් වෙන්න කිලිල්ලීමක් කරනවා. ඉතින් පුළුවන් නම් තව කෙනෙකුට මේ දේ ෂෙයා කරන්න හැමෝටම ආරාධනා කරනවා. ඒ ආදරණීය අම්මගේ ඉල්ලීම ඒ ආදරණීය අම්මගේ වීඩියෝව නරඹන්න කියලා. සරණයි හැමෝටම අපි මහා කැපුණානේ ගමේ තමයි පදිංචි මේ මගේ දුවට උපතින්ම ඇවිදින්න බෑ එයාට මේ දැන්ට ඔපරේෂන් 15කට වඩා කරලා තියෙනවා අපි දැන් දවස් 6කට විතර කලින් වීඩියෝ එකක් කරා අපිට රීල් එකක් ගන්න උදව් කරන්න කියලා ඒ වීඩියෝ එක කරාට පස්සේ රුපියල් 72,000ක මුදලක් අපිට දැනට එකතු වෙලා තියෙනවා. ඒ දුන්න සියලුම දෙනාට ගොඩක් අය පුළුවන් විදිහට උදව් කරා. ඒ හැමෝටම ගොඩක්ම පින් සිද්ධ වෙනවා. මෙතන අපි තව විස්තර පත්‍ර වලට දාලා තිබ්බා. පේජ් වලට දාලා තිබ්බා. ගොඩාක් අය ෂෙයා කරලා තිබ්බා. ඒ වගේම ඉල්ලීමක් කරනවා මේකත් මේ වීඩියෝ එකක් ෂෙයා කරලා අපිට උදව් කරන්න මාත් මේ දවස්වල ගොඩක් අසනීපයෙන් ඉන්නේ සතියක් දැන් දුවට ඉස්කෝලේ නැහැ කපු අමාරුවක් හැදිලා මාස්පේශිය ඇදිලා කිසෝ ගිහින් එහෙම කියලා තමයි ඩොක්ටර්ලා කියන්නේ ඒවා තව උස්සන්න ඒ දේ වෙනවා බෙහෙත් බොනවා ගෙදරටම වෙලා මේ ටිකේ ඉන්නේ මාට ගුරු සටහන් යනවා ඒ ගුරුවරුන්ටත් සියලුම දෙනාට ගොඩාක්ම දුව වෙනුවෙන් කරන කැපවීමට බොහෝම ස්තුතියි ගොඩක් තෙරුවන් සරණයි හැමෝටම මම 13 වසරේ තමයි ඉන්නේ මම යාභව සුබසිරි මහාවිද්‍යාලයේ තමයි ඉගෙනම ලබන්නේ මම ITBC චිත්‍ර තමා කරන්නේ මගේ අම්මා කිලෝමීටර් 10ක් මහා ඉස්කෝලේ එක්කගෙන යනවා උදේ ඉඳන් ඇරෙනකම්ම අම්මා මං ගාව ඉන්නවා මේ දවස්වල අම්මා ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ අම්මා මාව උස්සලා පපුව අමාරුව හැදිලා හින්දා ටිකක් අසනීපෙන් ඉන්නේ මේ දවස්වල මට ඉස්කෝලේ යන්න බැරි වුණා ඒ නිසා ඉස්කෝලේ ගුරුවරු හැමෝමයි ළමයි හැමෝමයි මට සටහන් දීලා උදව් කරනවා ඒ වගේම මගේ තාත්තා කුලී වැඩ තමා කරන්නේ තාත්තා දවල්දා නොබලා දුක් මහන්සි වෙලා අපිට ජීවත් කරනවා අපිට උදව් කරන හැමෝටම උදව් කරපු හැමෝටමත් ගොඩක් පින් අපිට බිල් එකක් ගන්න දැන්ට රුපියල් 72,000ක මුදලක් එකතු වෙලා තියෙනවා මේ වෙද්දි අපිට උදව් කරපු හැමෝටමත් ඉස්සරහටත් උදව් කරන හැමෝටමත් ගොඩක් පින් අපි ඔයාලගෙන් ඉල්ලන්නේ අපිව ගෙදර ඇවිල්ලා බලලා හරි කමක් නෑ පුංචි උදව්වක් කරන්න කියලා අපේ ජීවන අංකය තමයි 85 03 84 35 ශාඛාව මාහුව බැංකුව BOT අම්මගේ නම LAWM ඒකේ අතපත්තු දුරකථන අංකය 078 91 66 549 අපි ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා අපිට උදව් කරන්න කියලා උදව් කරන හැමෝටම උදව් කරපු හැමෝටම ගොඩක් පින්
තෙරුවන් සරණයි.